everyone. ඔන්න ඉතින් අද මම හතරවෙනි පාඩම විදිහට හිරගන අක්ෂර තමයි ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් අද පාඩමට යමු. අපි පළවෙනි වීඩියෝ එකේ දැනගත්තා වගේ මේ ජපන් භාෂාව ගත්තම ලියන්න සහ කියන්න තමයි පාවිච්චි කරනවා කිව්වේ. ඉතින් මේ ලියන ක්‍රම ගත්තම තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හිරගන, දෙවෙනි එක කතගන, තුන්වෙනි එක රූපාක්ෂර ජාතිය. ඒවට කියන්නේ kanji කියලා. අද ඔන්න ඉතින් මම part 1 එකේ ගෙනල්ලා තියෙන්නේ මූලික අකුරු 46 step by step ලියන විදිය. අපි එහෙනම් අකුරෙන් අකුර ලියලා බලමු. ජපන් අකුරු ලියද්දී අපිට මේ අකුරු වල මේ අවසන් වෙන ප්‍රධාන විදි තුනක් දැක ගන්න පුළුවන්. පළවෙනි විදිහ තමයි ටොමේ. අපි ඒක ලියලා බලමු. ටොමේ එකක් කියන්නේ ඔහොම ඇවිල්ලා ඒක කෙලින්ම නවතිනවා. එතකොට හනෙරු එකක් කියන්නේ බ්‍රෂ් අප් එකක්. ඒ කියන්නේ බ්‍රෂ් එකෙන් හැම ලිව්වට පස්සේ චුට්ටක් උඩට ගස්සලා ගන්නවා. ඒකට කියන්නේ බ්‍රෂ් අප් එකක් නැත්නම් හනෙරු එකක් කියලා. ඊළඟට හරයි කියන්නේ රිලීස් කරනවා. අපි අකුරේ අවසානට පින්සල ලාවට ඇදලා ගන්නවා. අපි මේ පින්සලෙන් ලිව්ව විදි ටික පෑනෙන් අද කාලේ ලියන විදිය ටිකක් වෙනස්. අපි මේ විදිහ ලියලා බලමු. අපි ටොමේ කියන්නේ මේ ස්ටොප් එක කෙලින්ම නවත්තලා තියෙන්නේ. ඒක පෑනෙන් ලියද්දී normal ඉරක් ලියන විදිහට ලියනවා. එතකොට brush up එක කියන්නේ මෙහෙම උඩට ගස්සලා ගත්ත එක. ඒක අපි ලියන්නේ ඔහොම අර චුට්ටක් පෑන උඩට ගස්සලා ගන්නවා. එතකොට හරයි කියන්නේ මෙහෙම රිලීස් කරලා තියෙන එක. ඒක අපි පෑනෙන් ලියන්නේ චුට්ටක් ලා කරනවා. එහෙම තමයි අපි ජපන් අකුරු වල අවසන් කරන ක්‍රම ටික. ඒ කියන්නේ ටොමේ, හනෙරු, හරයි ලියන්නේ. මම ඔයාලට කලිනුත් කිව්වා ජපන් හෝඩියේ ප්‍රධාන අක්ෂර හිරගන හෝඩියේ ප්‍රධාන අක්ෂර 46ක් තියෙනවා කියලා. මේ 46 හැදෙන්න මුල් වෙච්ච ස්වර අක්ෂර පහ තමයි ආ. අපි ඒ අකුර සවුන්ඩ් එක එන්නේ ආ කියලා. එතකොට I අකුරෙන් ඊ, U අකුරෙන් උ, E අකුරෙන් ඒ, O අකුරෙන් O සවුන්ඩ් එකම. දැන් ඔයාලා දන්නවනේ ස්වර අකුරු ටික තමයි හෝඩියේ පළවෙනි අකුරු පහ කියලා. ඒ කියන්නේ ආ, ඊ, උ, ඒ, O. ඊළඟට අපිට මේ වවල්ස් ටික ක සවුන්ඩ් එකට එකතු කරලා අකුරු පහක් හදාගන්න පුළුවන්. ඒ අකුරු ටික තමයි කයන්නට අයන්න කා, කී, කූ, කේ, කෝ. ඊළඟට සෙට් එකේ අකුරු ටික තමයි සා, ශී, සූ, සේ, සෝ. ඔයාලට දැන් පේනවා ඇති හරිනම් සයන්න ටී සවුන්ඩ් එක එකතු වුණාම හැදෙන්න ඕන සී නේ. ඒත් සී කියලා අකුරක් නෑ ජපන් හෝඩියේ. අපි ඒ වෙනුවට පාවිච්චි කරන්නේ ෂී. ඊළඟට අපිට ටී අකුර ලිව්වට මේක සවුන්ඩ් කරන්නේ ට කියලා නෙමෙයි ත. ත වලින් හැදෙන අකුරු පහ තමයි තා, චී. ඔයාලට පේනව නේද? ටී වෙනුවට එන්නේ චී. ඒකත් වෙනස්. ඊළඟට තයන්නට ඌ එකතුලා හරිනම් හැදෙන්න ඕන තු සවුන්ඩ් එකනේ. ඒ තු කියලා සවුන්ඩ් එකක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ සු. සු. ඊළඟට ඒකත් වෙනස්. අපි ඒකත් වෙනම රවුන්ඩ් කරගමුකෝ. ඊළඟට ත වලට ඒ සවුන්ඩ් එක එකතු වෙලා හැදෙනවා තේ. ඊළඟට තෝ. ඊට පස්සේ අපිට න වලනොත් අකුරු පහක් හදා ගන්න පුළුවන්. නා, නි, නු, නේ, නෝ. ඒක නම් වෙනස් අකුරක් නැහැ. ඊළඟට අපිට හම්බ වෙනවා හ අකුර. හ සෙට් එකේ එන අකුරු ටික තමයි හා, හී, හූ වෙනුවට තියෙන්නේ ෆු කියන සවුන්ඩ් එක. ඒකත් වෙනස් අකුරක්. ඊළඟට එනවා හේ. ඊට පස්සේ හෝ. ඔන්න ඉතින් හා සෙට් එකේ අකුරු ටික තමයි මේ. හා, හී, හූ, හේ, හෝ. ඊළඟට මා සෙට් එකේ අකුරු ටික. අපි මා සෙට් එකේ අකුරු ටික ලියලා බලමු. මා, නී, මූ, මේ, මො. ඒකෙත් වෙනස් අකුරක් එන්නේ නැහැ. ඊට පස්සේ යා. යා ගත්තම හරිනම් එන්න ඕන යා, යී, යූ, යේ, යෝ. ඒත් යා වල තියෙන්නේ අකුරු තුනයි. යා තියෙනවා, යී කියලා සවුන්ඩ් එකක් නැහැ. අයමත් තියෙනවා යු.
යේ කියලා සවුන්ඩ් එකක් නැහැ. අයමත් තියෙනවා යෝ. ඊළඟට රා කියන අකුරු සෙට් එක ගත්තම තියෙනවා රා, රී, රූ, රේ, රෝ. ඊළඟට වා වල අකුරු පහක් නැහැ. වා වල තියෙන්නේ වා සෙට් එකේ වා කියන සවුන්ඩ් එකයි වෝ කියන සවුන්ඩ් එකයි විතරයි. ඊළඟට ඔයාලට පේනවා ඇති මම අයිමත් කියන සවුන්ඩ් එක තියෙනවා. අපි කලින් ලිව්වේ නා, නී, නූ, නේ, නෝනේ. වෙනම අකුරක් තියෙනවා. හල් නයන්න. හල් නයන්න තමයි හිරගන හෝඩියේ තියෙන අවසාන අකුර. මේක තමයි අපිට නිකන් ගත්තම පේන්න තියෙන එකම හල් අකුර ජපන් හිරගන හෝඩියේ. එහෙනම් දැන් මේ අකුරු ටික ස්ටෙප් බයි ස්ටෙප් ලියන විදිහ බලමු. ආ ලියන්න. අපි ජපන් වලින්ම ගණන් කරන ගමන් ලියමු. ඉචි ni ichini san. අපි අය මත අකුර ලියලා බලමු. ichi ni san. ichi ni san. අපි ඊළඟට ඊ ලියන්නේ මෙහෙම ලිව්වා හනෙරු එකක්. අපි අර කලින්ම වෙනම ලියන වෙලාවෙත් ඔයාලට පෙන්නුවේ හනෙරු එකක් දානවා. ඊට පස්සේ අපි එම ලියමු ඉචි නි. තව අකුරු කීපයක් ලියලා බලමු. ඉචි නි. ඊ අකුරේ තියෙන ස්ටෙප්ස් දෙකයි. ඊළඟට තියෙනවා ඌ සවුන්ඩ් එක ලියන්නේ චූටි ඉරි කැල්ලක් ලියනවා. ඉචි නී. ඔයාලට පේනව නේද? අපි කලින් ලිව්වා වගේ මෙතන බ්‍රෂ් අප් එකක් තියෙනවා. අපි තව අකුරු කීපයක් අකුර කීපයක් ලියලා බලමු. ඉචි නී. ඊළඟට තියෙන්නේ ඒ ලියන්නේ මුලින්ම චූටි ඉරි කැල්ලක්. ඉචි ඊට පස්සේ ලියනවා චුට්ටක් ඇල කරලාලා මෙහෙම නිකන් සෙඩ් වගේ. නී. අපි තව කීපයක් ලියමු. ඉචි නී. අපි එහෙනම් අවසාන වවල් සවුන්ඩ් එක වෙන ඕ අකුර ලියලා බලමු. ඕ අකුර ලියන්නේ මුලින්ම ඉරක්. ඉචි නී san. ඔන්න එහෙනම් අපි වවල් සවුන්ඩ් ටික ලියලා ඉවරයි. අපි එහෙනම් මේ වවල්ස් වලින් පටන් ගන්න වචන කීපයක් ඉගෙන ගනිමු. අපි එහෙනම් මේ තියෙන වචන එකෙන් එක කියවලා බලමුකෝ. පළවෙනි වචනේ I කියන්නේ love. උවේ කියන්නේ on. මත කියන මීනින් එක. එතකොට ඊයේ කියන්නේ home. ගෙදරට තමයි ඊයේ කියලා කියන්නේ. ඊළඟට තියෙනවා අවෝයි කියන්නේ නිල් පාටට. අපි එහෙනම් දැන් මුලින්ම එන ව්‍යංජන අකුරු ටික ලියන විදිහ බලමු. මුලින්ම තියෙන්නේ කා ලියන්නේ ඔහොම ඉරක් ගන්නවා හනෙරු එකක් දානවා අයිමත් ඉරක් මෙතනින් චූටි කෙටි ඉරක්. අපි එමත් ලියලා බලමු. ඉචි නී san. ඉචි නී san. අපි ඊළඟට කී අකුර ලියන විදිහ. කී අකුර ලියන්න පුළුවන් දෙවිදිහක් තියෙනවා. පළවෙනි විදිහ තමයි මෙහෙම සමාන්තර ඉරි දෙකක් ඇඳා මෙහෙම ලිව්වා හනෙරු එකක් දැම්මා මෙහෙම මෙතනින් චූටි වක් වෙච්ච ඉරි කෑල්ලක් දානවා. ඊළඟ ක්‍රමය තමයි මේ විදිහටම සමාන්තර ඉරි දෙකක් ඇඳා මෙහෙම කොක්කක් වගේ අඳින එක. ඔයාලට පේනවා ඇති මේකේ මේ දෙක සම්බන්ධ කරාම තමයි මෙහෙම එන්නේ. ඔයාලට ලේසි විදිහකට ලියන්න. මේ විදිහට ලියන්නත් පුළුවන්. මේ විදිහට ලියන්නත් පුළුවන්. හරි එහෙනම් අපි කු අකුර ලියන විදිහ බලමු. කු අකුර ලියන්න තියෙන එක ස්ටෙප් එකයි. හරිම ලේසි. ඉචි නි. ඊළඟට තියෙන්නේ කේ සවුන්ඩ් කේ කියන අකුර ලියන්නේ මෙහෙම ඉරක් ඇඳා හනෙරු එකක්. අර අපි කලින් ලිව්ව වවල්ස් අකුර තිබිච්ච ඊ අකුර වගේ තමයි. ඊළඟට අපි ලියනවා චූටි ඉරි කෑල්ලම් මෙහෙම. ඊට පස්සේ ඒක කැපිලා යන්න මෙහෙට චුට්ටක් කොම හැරෙවිච්ච අයිමත් ඉරි කෑල්ලක් අන්නවා. අපි අයිමත්
කේ අකුර ලියලා බලමුකෝ. ඉචි නී සන්. ඉචි නී සන්. අවසාන අකුර කා සෙට් එකේ කෝ ලියන්නත් ලේසි. මෙහෙම ඉරක් ඇන්දා මෙහෙම එකක්. හරිම ලේසි. අපි මම මේ හරියෙන් චූටි කෝ අකුර ලියලා බලමු. හරි. දැන් එහෙනම් අපි කා සෙට් එකේ අකුරු ටිකක් දන්නවා. අපි දැන් මේ වලින් පටන් ගන්න වචන ටිකක් කියවලා බලමු. ඊළඟට ඔයාලට මේ පේන්න තියෙන්නේ vowels අකුරු ටිකයි කයන සෙට් එකේ අකුරු ටිකයි එකතු කරලා ලියවිච්ච වචන ටික. මුලින්ම තියෙනවා අකි. අකි කියන්නේ ඔට්ටම් වලට. එකි කියන්නේ ස්ටේෂන් එකට. කව් කියන්නේ ෆේස් මූණට. ඊළඟට අවසානට තියෙනවා කොය කියන්නේ කටහඬට. ඒ කියන්නේ වොයිස්. අපි එහෙනම් සා සෙට් එකේ අකුරු ටික ඉගෙන ගමු. සා ලියන්නේ කාවල වගේමයි ඒත් එක ඉරයි. එක ඉරක් ඇන්දා පොඩ්ඩක් ඇද කරලා ඉරක් ඇන්දා ඒකේ හනේරු එකක් තියෙන්න ඕන. චූටි ඉරක්. අපි අයමත් ලියමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔන්න එහෙම තමයි සා අකුර ලියන්නේ. අපි සා සෙට් එකේ ඊළඟ අකුර වෙනස් අකුර. සී වෙනුවට තියෙන ෂී අකුර ලියන විදිහ බලමු. හරිම ලේසි. ඉරක් කැන්දා රවුමක්. එක ස්ටෙප් එකයි. ඉචි 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 ඉචි. ඊළඟට ඉතින් සූ අකුර. සූ අකුර ලියන්න අපි අර කලින් මුලදීම පාඩමේ කතා කරා නේද? අපි මේ හැම ඉරක්ම අඳින්නේ වමේ සිට දකුණටයි ඉහළ සිට පහළටයි කියලා. මේ සූ වලත් එහෙම වමේ ඉඳන් දකුණට අඳින ඉරක් තියෙනවා. මෙහෙම කෙලින් ඉරක් ඇන්දා උඩ ඉඳන් ආවා චූටි ගැටයක් දාලා මෙහෙම ගත්තා. එහෙම තමයි සූ අකුර ලියන්නේ. අපි අයිම සූ අකුර කීපයක් ලියමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔන්න ඉතින් සූ අකුරත් ලියන්න දන්නවා. දැන් සේ අකුර ලියද්දී මුලින්ම මෙහෙම කෙලින් ඉරක් ඇඳ ගන්නවා. ඊළඟට ඔහොම චූටි ඉරක් අරන් ඒකේ හනේරු එකක් දා ගන්නවා. ඊට පස්සේ මේ කෙලින්ම ඉරක් අරන් මේක කෙලින්ම මේකෙන් චුට්ටක් එහාට යන්න මෙහෙම ඇඳ ගන්නවා එල් අකුරක් වගේ. අපි ඒකයි මම ලියමු. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඉචි නී සන්. ඔන්න ඉතින් සා සෙට් එකේ අවසාන අකුර ලියන්න යන්නේ. සෝ අකුර නිකන් ඔයාලට ලිව්වම පේනවා ඇති නිකන් සිංහල නම් දයන්න වගේ. ඔන්න බලා ගන්න. මෙහෙම තමයි සෝ අකුර ලියන්නේ. එක ස්ටෙප් එක. ඉචි චුට්ටක් ඇල කරලා ලියන්න ඕනේ. ඔයාලට පේනවා ඇතිනේ. ඉචි. ඔන්න ඉතින් සා සෙට් එකේ අකුරු ටික ඉවරයි. ඔන්න මේ මුලින්ම තියෙන්නේ සා, ෂී, සූ, සේ, සෝ. මාත් එක්කම කියන්න කටට මේ සවුන්ඩ්ස් හුරු වෙන්න. සා, ෂී, සූ, සේ, සෝ. එහෙනම් සා, ෂී, සූ, සේ, සෝ කියන සා සෙට් එකෙන් පටන් ගන්න වචන ටිකක් බලමු. මුලින්ම තියෙනවා අෂි. අෂි කියන්නේ කකුලට. ඊළඟට තියෙනවා සුෂි. සුෂි ඔයාලා නම් දන්නවා සුෂි කියන්නේ මොනවද කියලා දන්නවනේ. සුෂි කියන්නේ කෑම జాතියක්. එතකොට අසා කියන්නේ උදේට. ඊළඟට අවසානට තියෙනවා ඔයාලට එන්න සෙකයි. සෙකයි කියන්නේ ලෝකෙට.